සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අද මම මේ ටියුටෝරියල් එක ගෙනාවේ ෆෝන් එකේ පවර් බටන් එක සම්බන්ධයෙන්. ඔබ ෆෝන් එක ඔන් කරන්නේ පවර් බටන් එකෙන් නේද? අද ඉඳලා මේ එහෙම කරන්න ඕනේ නැහැ. මේ කියලා දෙන ට්‍රික්ස් එක මතක තියාගන්න. මේක ගොඩක් ඔබට වටිනා වීඩියෝවක් වේවි. එහෙනම් අපි වෙන කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මම පොඩි පණිවිඩයක් කියන්නත් ඕන. අපේ හෙළබිම් එකේ කපිල අයියා දැන් අලුතින් YouTube channel එකක් පටන් ගෙන තියෙනවා මේ අවුරුද්දේ. ඒකට තව ටික දෙනෙක් අඩු වී තිබෙනවා. ඒ අයියාගේ කියලා දෙන පාඩම් හොඳට පැහැදිලිව කියලා දෙනවා. ඔයගොල්ලෝ අයියට පොඩි සපෝට් එකක් දීලා ඒ අඩු සබ්ස්ක්‍රයිබ් ගන්න කම්ප්ලීට් කරලා ඒ අයියට සපෝට් එකක් දෙන්න. ඒත් එක්කම මගේ එක ෆලෝ කරලා හොඳ සපෝට් එකක් දෙන්න. අපි එකට ගොඩ යන්න ඕන. අපි මේ එක්කෙනෙක් වටර දාලා එහෙම ගොඩ ගිහිල්ලා සනියම කරලා හරියන්නේ නැහැ. යනවා නම් අපි ඔක්කොම එකට යන්න ඕන. එතකොට තමයි හරියන්නේ. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම setting click කරන්න ඕන. ඊට පස්සේ search icon එක තියෙනවා මෙතන. මේ ගහන්න ඕන advanced features කියලා. Advanced features. Advanced features. මේ pop-up වෙන මෙනු එක ක්ලික් කරන්න. ඒකේ තියෙනවා මේක ක්ලික් කරන්න ඕන. ඒකේ තියෙනවා live to web කියලා. ඒක ටික් කරගන්න. ඒක කරගත්තට පස්සේ ඔබට පවර් බටන් එක අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ මේ බලන්න මම උදාහරණයක් විදිහට මගේ ෆෝන් එකේ ඔප්ෂන් එක ඔන් කරලා තියෙන්නේ. බලන්න. මෙහෙම අතට ගත්තට පස්සේ මේ අතට ගත්තට පස්සේ ඔටෝම ඔන් වෙනවා.
මම අතට ගත්තට පස්සේ ඔටෝ ඔන් වෙනවා. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට පවර් බටන් එක ඔබට ආයි ඔන් කරන්න ඕනේ. මේක ෆෝන් එකට වර්ෂන් එක අනුව වෙනස් වෙනවා. ඒක මම දිවියට ගිහින් අනිත් ෆෝන් වල තියෙන ඔප්ෂන් ටික මේ ඔප්ෂන් එක තියලා කියලා මේ ඉතින් කියලා බලන්න. මේක හරිම ලේසියි. ඔන් කෙරුවට පස්සේ ඔබට පවර් බටන් එක ආරක්ෂා කරගන්න මේක හොඳ සොලියුෂන් එකක් වෙනවා. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තවදුරටත් බලන්න. අපේ ජීමල් කරන සබ්ස්ක්‍රයිබ් කරන්න. එන වීඩියෝ එක ඉවරයි. Thank you ඔබට. පස්සේ